Hello guys, ඉතින් ඔන්න ස්පේන් වීඩියෝ සිරිස් එකේ තවත් අලුත් එපිසෝඩ් එකක් තමයි ආන්නේ. ඉතින් උදේවරුෙන් මම චර්ච් එකකට ගියා. තව ඔබ්සර්වටරි ප්ලේස් එකක් තිබ්බ උඩ කාඩිස් ටවුන් එකේ තෙන්ට ගියා. ඉතින් ඊට පස්සේ මම ආපහු කන්ෆරන්ස් එකට ආවා. ඉතින් කන්ෆරන්ස් එකේ වැඩ ඔක්කොම ඉවරයි. අද තමයි අන්තිම දවස උනේ. ඉතින් කන්ෆරන්ස් එකේ වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා මේ අපේ කන්ෆරන්ස් හෝල් එක තමයි මෙන්න මේ බිල්ඩින් එකේ තමයි අපේ කන්ෆරන්ස් ඔක්කොම ප්‍රසන්ටේෂන්ස් එහෙම තිබ්බේ. ඉතින් ඒ වැඩ ටිකත් ඉවර කරලා ඉවර වෙලා දැන් මේ මම එතනම ඉස්සරහා තියෙනවා මේ ප්‍රසිද්ධ පාක් එකක්. පාක් එකේ නම තමයි ප්ලාසා රොකියෝ ජුරාඩෝ කියලා. මෙන්න මේක තමයි නම පාක් එකේ. මම මේ පාක් එක ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා ඔයාලට මේ පාක් එක පොඩ්ඩක් පෙන්වන්න කියලා හැදුවේ. මොකද මේ පාක් එක ගොඩක් ප්‍රසිද්ධයි. ඒක ලස්සන මේ ලෑන්ඩ්ස්කේප් සිස්ටම් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මාර ලස්සන විදිහට අර එක ස්ටයිල්ස් වලට ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. ඒකේ තියෙන ලොකු ගස්. ඉතින් ඇත්තටම ෆ්‍රී එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. ඒක නිසා තවත් හොඳයි. අපි ගෙවන්න කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඇතුළට යන්න තමයි මේ හදන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ වෙයිද කියලා. ඇතුලේ තියෙන view එක කොහොමද? එතකොට ඒ තියෙන ලෑන්ඩ්ස්කේප් වගේ දේවල් කොහොමද කියලා. ඉතින් ඇතුළට යන්න තැනම මෙන්න මේ විදිහට තමයි බලා ගන්න තියෙන ගේට් එක. මේක කියලා තියෙන විදිහට නම් 1892 හදපු එකක්. ඊට පස්සේ යනකොටම මෙතන මේ විදිහට පෙන්නලා තියෙනවා මේකේ තියෙන ගස් වර්ග මොනවද. ඊට පස්සේ අපි කොහොමද ඇවිදින්න ඕන පාත් එක සිතියමකින් පෙන්නලා තියෙනවා. මේක කියලා තියෙන විදිහට more than 100 different varieties තියෙන ගස් වර්ග තියෙනවලු. ඉතින් බලාගෙන යන ඉස්සරහට මොන වගේද මේ ගස්වල තියෙන ලස්සන සහ මේ විදිහේ දේවල් තමයි තියෙන්නේ ඉතින්. මේ පාක් එක කාඩිස් වල තියෙන ටිකක් ප්‍රසිද්ධ පාක් එකක්. මොකද මේ තියෙන එක වර්ගයේ varieties වල ගස් සහ ඊට අමතරව තියෙන ෆ්‍රී එන්ට්‍රන්ස් එකක් තියෙන්නේ. ඊට අමතරව මේක ගොඩක් පරණ නිසා. ඉතින් අර මම හැම වීඩියෝ එකකම කිව්වා වගේ කාඩිස් කියන්නේ යුරෝපයේ දෙවෙනියට පැරණිම සිටි එක. ඉතින් දැන්ට තියෙන. ඉතින් මාර ලස්සන විදිහේ ගස් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පාක් එකත් ටිකක් ප්‍රසිද්ධයි කට්ටිය අතර. මෙතෙන්ට මේ කාඩිස් වලට එන කට්ටිය අනිවාර්යයෙන්ම මේ පාක් එකෙත් පොඩි රවුමක් හරි එහෙම නැත්නම් වෝක් එකක් දාන්න අමතක කරන්න නැහැ. ඉතින් ඒකයි මාත් හිතුවේ මේක පොඩි වෝක් එකක් දාලා යන්න ඕනේ කියලා. ඉතින් අපි ඔහොම බලාගෙන යන් ඉස්සරහට මොන වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. වලට පේන මොනතරම් විශාලද සහ මොනතරම් ලොකු ගහක්ද මේ විදිහට මේ කට්ටිය මේ මේන්ටේන් කරලා. කියන්නේ ගහක් නිකන් ඔහේ වැවෙන්න දෙනවට වඩා මේ වගේ පොඩි අර ඩිසයින් එකකට ඒක තියෙන අතු එහෙම කප්පාදු කරලා එහෙම ගත්තාම අර ඒකේ අමුතුම වැලියු එකක් තියෙනවා. ඉතින් ඒ වැලියු ඇඩ් එක මෙයාලා කරලා තියෙනවා. ඒක නිසා තමයි මේ ගොඩක් කට්ටිය මේක බලන්නත් එනවත් ඇත්තේ අනිවාර්යෙන්ම. ඉතින් ওই විදිහට තමයි මෙතන මේ පාක් එකේ නම් ගස් තමයි ඉතින් තියෙන්නේ. පෙන්වන්න ලොකු කියලා දෙයක්වත් නැහැ බලන් ගියාම. අර මේක ගොඩක් ඉතින් ප්‍රසිද්ධ මං හිතන්නේ ගොඩක් පරණයි. ඒක වගේම ගස් ටික ලස්සනට කප්පාදු කරලා හැම තියෙන නිසා වෙන්නේ නැති. එනම කූල් එකක් නම් දැනෙනවද guys? මොකද ඔයාලට පේනවා වටපිට සම්පූර්ණයෙන්ම ගස් තියෙන නිසා ඇඟට මාර්ම කූල් ගතියක් දැනෙනවා මේ ගස් අස්සෙන් යනකොට. ඉතින් ඊට අමතරව මෙයාලා මෙන්න මේ විදිහට මැද්දේ බෝඩ් එකක් ගහලා තියෙනවා. මං හිතන්නේ මෙතෙන්ට
එන කුරුල්ලෝ ගැන විස්තරයක් වෙන්න ඇති. මොකද ස්පැනිෂ් වලින් තියෙන නිසා මට හරියට මේක කියවන්න තේරෙන්නේ නැහැ. මට තේරෙන විදිහට නම් මම හිතන්නේ මෙතෙන්ට එහෙම නැත්නම් මේ පාක් එකට මේ තියෙන මල් වගේ දේවල් තියෙනකොට අපි දන්නවා එතන කුරුල්ලෝ සමනල්ලු වගේ සත්තු අනිවාර්යෙන් වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති එතන ගහලා තියෙන බෝඩ් එකේ කුරුල්ලෝ එහෙම මෙතෙන්ට එනවා ඇති. මෙන්න මේ වල් වර්ග නම් ඔයාලට දැකලා පුරුදු වෙච්ච සමහරක් විට බෝගන් විලා සහ මේ වදමලුත් තියෙනවා. වදමල් ගහක් මම දැක්කේ අවුරුදු 4කට විතර පස්සේ. මොකද මම ලංකාවෙන් ආවට පස්සේ ආපහු කොරියාවට ලංකාවෙන් ආවට පස්සේ මම ආපහු ලංකාවට ගියේ නෑ තාම. වදමල් ගහක් දැක්කේ අවුරුදු 4කට පස්සේ. මොකද කොරියාවේ වදමල් ගස් නැහැ. තවත් ලස්සන පැත්තක් තියෙනවා. පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු. අතන කාගේ හරි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් කට්ටිය arrange කරනවා. ඉතින් අර මිනිස්සු දැන් මෙහෙ වෙලාව ගත්තොත් එහෙම දැන් වෙලාව රෑ නෙමෙයි සෝරි. වෙලාව ඇවිල්ලා වෙලාව 6:27යි. ඉතින් 6:27යි රෑ හවස වෙලාව. ඔයාලට පේනවා වුණාට අර මම කලින් වීඩියෝ වල පෙන්නුවා වගේ නිකන් අපේ දවල් 12ට වගේ තමයි මේ ඉරේ එළියේ. ඉතින් මිනිස්සු ගොඩක් අර තමන්ගේ වැඩ ඉවර වෙලා වැඩ ඇරිලා ඉවර වෙලා එහෙම ඇවිල්ලා ඉවරලා තමයි හවසට මේ විදිහට එන්ජොයි කරනවා. අර අතන දැන් මම ඔයාලට පෙන්නපු තැන ඒ කට්ටිය මේ එලි බහනේ ඇවිල්ලා ඉවරලා කාගේ හරි බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්න හදන කට්ටිය දැන් arrange කරනවා. ඉතින් අර ඒ වගේ ලයිෆ් ස්ටයිල් එකක් තමයි මෙහෙ තියෙන්නේ. මොකද හැබැයි මේ අර මම කලිනුත් කිව්වා මෙහෙ හැමදාම මෙහෙම මේ රෑ වෙන්නේ නැහැ. ඒ කියන්නේ රෑ වෙන්න පරක්කු වෙන්නේ නැහැ. මේ සමයක කාලෙදි තමයි මේ විදිහට රෑ වෙන්න පරක්කු වෙන්නේ. වින්ටර් එක කාලෙදි මේක අනිත් පැත්ත කියලා තමයි කියන්නේ. වින්ටර් කාලෙට දවල් කාලේ අඩුයි රෑ කාලේ වැඩි කියලා තමයි කියන්නේ. හරි ඊට පස්සේ තියෙන්නේ පාක් එකක්. ඒ කියන්නේ අර පාක් එක ඉවර වෙනවත් එක්කම එහෙම නැත්නම් අර මම අතුල්ට ආපු හරි ගස් තිබ්බා ඒ වගේ දේවලුත් එක්කම ඉවර වෙන්නේ මේ වගේ ඕපන් පාක් එකකින් කට්ටියන්ට ඇවිල්ලා විනෝද වෙන්න විශේෂයෙන්ම පොඩි ළමයින්ට එන්ජොයි කරන්න පුළුවන් විදිහට මේ පාක් එක හදලා දෙනවා. මෙතන තමයි මම කිව්වේ අර කට්ටිය බර්ත්ඩේ එකක ලෑස්ති වෙනවා කියලා. අපි ඉතින් මම හිතන්නේ මේක පනේරු මල් වගේ. ගොඩක් මල් වර්ග තියෙනවා. ඒ කියන්නේ අර මෙයාලා කීවත් වගේ මෙයාලා කියලා තිබ්බනේ එන තැනම මෙයාලා බෝඩ් එකක් ගහලා තිබ්බනේ මේ සාමාන්‍යයෙන් ගස් වර්ග 100ක් විතර තියෙනවා කියලා. ඒක ඇත්ත. ඒ කියන්නේ සෑහෙන්න තියෙනවා. මම ලංකාවේ තියෙන ගොඩක් මල් වර්ග එහෙම දැකලා තියෙනවා. සමහරක් විතර දන්නේ නැහැ ලංකාවට එහෙම මල් අර එහෙම මෙහෙන් හිට ගියාද කියලා. මොකද අපේ ආක්‍රමණය කරපු පෘතුගාලේ තියෙන මේ ස්පේන් වල ළඟම තමයි අනිවාර්යයෙන් මේ කියන්නේ මේ හරි ඒ වගේ දේශගුණයක් නම් සහ මේ වගේ දේවල් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම පෘතුගාලෙත් ඒ වගේ ඇති. සමහරක් විට අතීතයේදී එහෙම ගියපු දේවල් වෙන්න පුළුවන්. අපි ඔය අද වෙනකොට අපේ රටෙත් තියෙන්නේ ඔය විදිහට තමයි guys. ඉතින් පාක් එකේ දේවල් නම් බලා ගන්න තියෙන්නේ. වැඩි විශේෂ දෙයක් නැහැ. මල් ගස් සහ ගස් කොළන් හැමදේම තියෙනවා වටපිට ආවේ. මම පාක් එකේ තා පොඩ්ඩක් මේ පැත්තට ගියේ නෑ. ඒ පැත්තට ගිහලා බලමු අපි. ඉතින් ওই විදිහට පාක් එකේ ගමන මම දැන් ඉවර කරනවා එහෙනම්. මොකද තව මම දැන් ඊට පස්සේ හිතන් ඉන්නවා මම පොඩ්ඩක් බීච් එක පැත්තට යන්න කියලා. අපි බීච් එක පැත්තට ගිහිල්ලා බලමු බීච් එක පැත්තේ කොහොමද, මේ පැත්තේ මොනවා හරි බලන්න දේවල් තව තියෙනවද කියලා. එහෙනම් guys මේ එපිසෝඩ් එක මම තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා මෙතන මේ පොඩ්ඩක් පේනවා ලස්සන වතුර මලක් එහෙම තියෙනවා වගේ. එතෙන්ට පොඩ්ඩක් ගිහිල්ලා ඉවර වෙලා මම මේ එපිසෝඩ් එක ඉවර කරන්නම්. වතුර මල තියෙන තැනට යන ගමන් මම සත්තු වගේ පොඩ්ඩක් අරගෙන පොඩියට තව ටිකකින් කටත් යනවා. මේ ඉතින් එහෙනම් මෙන්න මේ ලස්සන වතුර මල තියෙන තැන ඉඳන් කාඩිස් වල තවත් එක එපිසෝඩ් එකක් මම ඉවර කරන්න යන්නේ. ඉතින් මතක ඇතුව මෙතන බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරනවා guys. ඔයාලට මේ පේනොත් එහෙනම් අස්සෙන් පේනව නේද? මේ කලින් තැන නෙමෙයි මේ වෙන තැන. එතන බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරනවා කට්ටිය. ඉතින් මම කිව්වේ මෙන්න මේ වතුර මල. ඉතින් මෙන්න මේ වතුර මල තියෙන තැන ඉඳන් මම මේ එපිසෝඩ් එක ඉවර කරනවා. මතක ඇතුව අපිව ලයික් කරලා කමෙන්ට් කරලා
අමතක කරන්න එපා සබස්ක්‍රයිබ් කරන්න යාළුවන්ටත් කියන්න සබස්ක්‍රයිබ් පාරක් දාලා මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න කියලා. මොකද එයාලටත් එතකොට මේ වගේ තව තවත් ලස්සන වීඩියෝ ඉස්සරහට බලන්න පුළුවන්. ඉතින් හංචෝනි අනිවාර්යයෙන්ම සබස්ක්‍රයිබ් පාරක් දාලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් එහෙම නැත්නම් අලුත් එපිසෝඩ් එකකින් තාම මම කාඩිස් වල ඉන්නේ. තාම මම ස්පෙන් වල ඉන්නේ. අලුත් එපිසෝඩ් එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන්ට මම නවතිනවා. මම ගිහිල්ලා නම් බයි බයි.